සුබ දවසක් හැමෝටම. ඉතින් මම දැන් මේ හදන්නේ දවල්ට කෑම හදන්න. ඉතින් ගොඩක් දවස්වලට අපිට උදේට බත් කැවෙනවා අඩුයි. දවල්ට තමයි ඉතින් අපි කෑම හදන්නේ. අපේ ගෙදර ඉන්න සුදු නෝනලා දෙන්නට ඉතින් ඉස්කෝලෙන් උදේට බත් ලැබෙනවනේ. එතකොට ඉතින් එයාලත් ගෙදරින් ගෙනියන කෑම එක දවල්ට කන්න හරි හොරයි. බත් නම් කොහොමවත් කන්නේ නෑ. ඒකයි මම කිව්වේ අපි උදේට බත් කැවෙනවා හරි අඩුයි කියලා. මං ඉතින් එයාලට මොනවා හරි පොඩි දේවල් ගෙදර හදලා දෙනවා. හදිසි දවසට තමයි කැන්ටින් එකෙන් මොනවා හරි අරන් දෙන්නේ. නැත්තම් ගොඩක් දවස්වලට මං ගෙදර තමයි ඒගොල්ලන්ට කෑම හදලා දෙන්නේ. දැන් ඉතින් ඉක්මනට උයාගෙන සුදු නෝනලා දෙන්න ඉස්කෝලෙන් ගන්න යන්න ලේස්ති වෙන්න තමයි මං හදන්නේ. ඉතින් අපි ඉක්මනටම උයාගමු. ඔන්න ඉතින් ඊට පස්සේ මං හදන්නේ පරිප්පු ටිකක් හදාගන්න. හැබැයි අපේ ගෙදර ඉන්න පොඩ්ඩෝ දෙන්න නම් පරිප්පු කන්න චුට්ටක්වත් ආස නෑ. ඉතින් සමහර ගෙවල් වල ගොඩක් ළමයි පරිප්පු කන්න ආසයිනේ. හැබැයි අපේ ගෙදර දෙන්න නම් පරිප්පු කන්න හරිම අකමැතියි. ඒ වුණාට ඉතින් බබාගේ අම්මා පරිප්පු කන්න ආස නිසා ඔන්න ඉතින් මං දැන් පරිප්පු ටිකකුත් හදාගන්නවා. ඔන්න දැන් මගේ රාබු එකත් රසට හැදිලා තියෙන්නේ. දැන් නම් මුළු කුස්සියම සුවඳයි. පරිප්පු එකත් හරි. ඉතින් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.